හල්ලෝ යාළුවනේ මොකද වෙන්නේ? ඉතින් අදත් අලුත් බ්ලොග් එකක් අරන් ආවා. මොකද වෙන්නේ ඉතින් කට්ටිය? හොඳින් ඉන්නවද? කොහොමද තත්ත්වය? අද තියෙන්නේ පොඩ්ඩක් වෙනස් බ්ලොග් එකක් හරිද? මම විස්තරේ කියන්නේ අපි ඉහම් බලමු හරිද? අද ඉන්නවා අමුත්තු දෙන්නෙක් කියන්න උන්නේ නේ. දන්නවනේ අක්කවයි අයියාවයි දන්නවනේ. දෙන්න ඉන්නවා. එතනින් අයියාව බයික් එකේ දිනවා. දැන් එහෙනම් ගවන යන්න ඉතින් මම පිටත් දාලා ඇස්තලා ඉන්නකොට එන ගිහිල්ලා සෙට් වෙමු. යාළුවනේ අපි ආව ජහලට යන ගමන් ඉන්නේ මේ පැත්තෙන් අයියා ඉන්නවා අක්කා ඉන්නවා අයි හයි ගත්තා හයි ගත්තා පොඩ්ඩක් මුණ වෙන්නේ ඔන්න දෙන්නම ඉන්නවා යනවා මං ඉන්නේ පොඩ්ඩක් ඉස්සරහට පයින් යන්න ඕනේ හරිද පාර ගනම ගම ඉන්නේ සද්ද එනවද නම් දන්නේ අපි ගිහිල්ලා අතුලට ගිහින් සෙට් වෙනවා යාළුවෝ යන ගමන් ඉන්නේ ආයෙත් සුප්පිකටම සාතුලා තින් තාම මේ වෙලාව මම හිතන්නේ 6යි ගානක්ද කොහෙද ඒක නිසා මේ අර එච්චරටම පේන්නේ නැහැ කැම් එකට ලස්සනට මම රෑට ලස්සන කොටයක් දෙන්නම් ඔයාලට ගහලා වීඩියෝ කැල්ලක් කරන් ඔන්න ඉතින් ක්‍රීඩාංගනේ අත මෙතන තියෙන්නේ යන ගමන් ඉන්නේ වටේ යන්න ඕනේ යාළුවෝ අර එහා පැත්තට මෙහින් කැරකිලා යන්න ඕනේ නේ යාළුවනේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා හරිද මේක ඇතුළට යන්න එයාලගේ කොකා කෝලා හරි මොකක් හරි බීම ටින්නයක් ගන්න ඕනේ ස්ප්‍රයිට් හරි ලේබල් හරි මොකක් හරි තියෙන්න ඕනේ ඇතුළට යන්න දෙන්නේ නැහැ නැත්තා අන්ද ගන්න අම්මට සී මාව දාලා ඉතින්නවා මේ බලලා මාව දාලා යන්න ගත්තා එක ටින් එකකින් දෙන්නෙත් ගියා ඒකලු යාළුවනේ ඉන්නේ. ඊයද්ද? යාළුවා අපි යන ගමන් ඉන්න අක්කයි අයියා. යාළුවේ මාව ටීවී එකටත් දැම්මා කියන්නකො. මල හත් වෙලා වැමුණා. යන ගමන් ඉන්නේ. යාවා තාම කට්ටිය නෑ මොකද තාම පොට්ටකින් නා පටන් ගන්න ඔක්කොම පිස්සනේ ඉන්නේ. තාම ඉස්සරටම නෑ ලොකුවට. කොහොම ඉන්නත් එතන. දාත්තේ එතන ලස්සන ෆොටෝ ගහගත්තා පියාවා පටන් ගන්න ඉන්න ඕනේ මේ සින්දුවක් දාලා කොපිරයිට් හරි දන්නේ නැහැ මම බලන්න දාන්නේ අතන ස්ටේජ් එක මෙතන ස්ටේජ් එක ආන්න තියෙන්නේ ලයිට් එකේ තියෙන්නේ නැහැ යාළුවේ තාම පටන් ගත්තේ නැහැ දැන් ලෑස්ට් වෙනවා මම දැන් ටිකක් සෙනඟ බිල්ලා තියෙන්නේ තව අයියාගේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා මෙතන මන් දන්නේ මේ සවුන්ඩ් එක දාන්න පුළුවන් කියලා මොකද මෙතන මියුසික් එකක් යනවා හරිද ඊට පස්සේ සෙනඟ ඉන්නවා දැන් ටිකක් වෙනම් තාපොට් එකේ සෙට් එක පටන් ගන්නවා යාළුවේ පටන් ගන්න යන්නේ මම විතර මෙයාලා කියලා ඔයාලා මේන් ස්ටේජ් එක පැත්තේ දකුණු අස්ස තමයි මම ඉන්නේ පැත්තේ වෙන්න අපි මිනි ස්ටේජ් එකේ අපි හැමෝටම ආයුබෝවන් කියලා තමයි යාළුවේ වල අඳුරන දෙන්න ඉන්න බෙන්නේ කරුණියන්ට සිවුනට රැඳෙන මාමලාට රැඳෙන හැමෝටම යාළුවා අඳුරන දෙන්න ඉන්නවද බලන්න මේ පාටි 14 වන සප්‍රාටියයි අපි මොකද ට්‍රැක් කරන්නේ ඊළඟ ෆොටෝ එකක් ගහන්න ඕනේ නම හරි ගන්න යන්නේ යාළුවෝ කොහොමද කැම සෙට් එක අය
කෑමක් තමයි තියෙන්නේ. කෑම 4 වටින්. Charlie, what's the hotel? දෙලගිරින් දෙපා ඉතින් අපි කනවා ඈ. Charlie, this is a food hotel. තාම කට්ටිය තාම මේ ලොකුවට පටන් ගත්තේ නෑ. තාම අර සාතික මොනවද මන් දන්නේ. යාළුවෝ ඔන්න තරංගයක් තියෙනවා. මීට කලින් මෙයා ආදරෙන් මේ කොත්තු කවල තියෙනවද ඔයාලා? මට කොට්ටු කරන තරංගයක් තියෙනවා. හරි. කවල තියෙනවා? ඒ කියන්නේ ඉන්නවා. කොච්චර ආදරෙන්ද නේද? හොඳයි. ඔය බලමු දෙන්නත් මොකක්ද මීට කලින් අකලංක නේද මේ? අකලංක ඔයාලට මෙහෙම කොත්තු කවල කෝක් එක බොන්න පැටියෝ කියලා කියනවද මීට කලින්? හොඳයි. එහෙනම් අකලංක ඔයාම කියන්නේ මේ පාර කොත්තු එක කන්න පැටියෝ කියලා ආදරෙන් කියනවා. එහෙම කරන්න එපා. මම ආදරෙන් වැඩි උඩ දාන්නේ. හරි එහෙනම් තරගෙට හැමෝම ලෑස්ති නේද? මම පටන් ගන්න යන්නේ යාළුවේ. තුන්ගොල්ලම ලෑස්ති. තනියෙන් කන්නනේ කවන්නයි කියන්නේ. කවල ඊට පස්සේ ඌ එහෙමයි. ඔත්තුව ඔයා මෙයාට කවන්න, ඔයා මෙයාට කවන්න. ඉතින් ආදරේ කියන්නේ. හරි රෙඩි නේද? හරි. එහෙනම් අපි තරගය ආරම්භ කරමු. බිම හලන්න බෑ. ආදරෙන් කවන්න ඕනේ. ආදරෙන් කවනවාද කියන එක විනිශ්චය කරන්න ඉස්සරහා අපේ කට්ටියක් එනවා. එහෙනම් 3 2 1 වැඩි පටන් ගත්තා. කවන්න දෙයනේ ආදරේ වැහෙනවා. කෝ කවන්න අනේ. කවන්න. යාළුකම මේක නිතුරු කමට එහා ගියපු ලෙන්ගතු ඇසුරක් හරි මොකක් හරි එහෙම නේද? අනේ දුන්නේ මොකක්ද? හොඳයි අපි සුබ ප්‍රාර්ථනා කරනවා මේගොල්ලන්ගේ ප්‍රේම ප්‍රාර්ථනා හැමදෙම පිට වෙන කියලා. දෙයියනේ කවන්නට වඩා හලනවා මං හිතන්නේ. අරන්න බෑ. අර මැද දෙන්න කනවා ඕනේ. නෑ කොකාකෝලා මෙන්න. දැක්කනේ සුපුරුදු පානය. කොකාකෝලා බොන්න ඕනේ ස්ට්‍රෝ එකේ. ඒක තමයි කරන්නේ බා ස්ට්‍රෝ එක දාගන්න. හොඳයි. අනේ මේ ඉන්නකො පොඩ්ඩක් මේ ඉන්නකො එන්න. ආදරෙන් කවද්දි මොනවද කියන්න ඕනේ වදන් මේගොල්ලන්. කියන්න ඕනේ. ආරින්නර දෙන්න. හොඳයි මේගොල්ලන්ගේ රස්පොන්සි අපි දිනා ගන්න පුළුවන් වෙලා අපි දන්නේ තාම වැඩි යනවා මේගොල්ලෝ හොලා ගන්නවත් ඒක කරන්න දෙන්නේ නැහැ. ඕම බෑ ස්ට්‍රෝ එක දාගෙන බොන්න ඕනේ. ස්ට්‍රෝ එක දාගෙන බොන්න. ඔව් ස්ට්‍රෝ එක ඒක තමයි ස්ට්‍රෝ එක. ඕන්න මේකත් පීන එක අපි කඩාගෙන බොමු. මේ මම දන්නේ හෙමින්ම කිය තරම් දෙනවා මම. හෙමින්ම මොන්ද වැඩි යන්නේ. නිතර නම් වැඩි පොඩ්ඩක් යනවා හිමීට. අනේ කාලේ තරගේ දිනන්නේ කොහොමද? රසට කන්න තමයි තියෙන්නේ. තාම කනවා යාළුවේ. උඩ දැනලා හදාගන්න කියන්නේ. හදාගන්න දැන් මේ පැත්තේ බලන්න දැන් තමයි ඉස්සර ගන්න තියෙන්නේ. හරි එක හොටල් එකක් මෙතන ඉවරයි. ඕ මට හිතෙන්නේ මෙන්න ජයග්‍රහණයට අපිට තේරුණා. දිනුම් යාළුවේ දෙන්නේ දිනුම් මේ අක්කට යන්නේ වක්කට යන්නේ. ඉතින් බලමු අපි මොකද්ද කොත්තුව හදන්න කියලා. කවුද අපි හැදුවත් කන්න කැමති අතොස්සර බලන්න. අපුඩියක් ගන්න බලන්න හොඳට. ආසයිනේ. බලන්න ආසෙයිද? හරි. එහෙනම් අපි තවත් රසවත් කොත්තුවක් ගහන්නේ. ඒක මික්ස් කිම් කොත්තුවක්. ඉතින් අපි දැන් 16 පාරටම අලුත් කොත්තු ලංකාවට ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා. ඉතින් බලමු අපි මේ කොත්තුව කොහොමද වෙන්නේ කියලා. ඔක්කොටම රස බලන්න දෙන්න බැරි වෙයි. ඉතින් රස විඳින්න පුළුවන් වෙයි. හරි? එහෙනම් අපි බලමු කොහොමද කියලා. ඉතින් දනුෂ්ක මයික්‍රොෆෝන් එක ඔබතුමාට බාර දෙනවා. හොඳයි අවසන් මහා තරගයේ සදා සුස්වම් ලැබූ කැල්බන් සමගින් කැෆේ 288 මේ කඩියට අපේ උණුසුම් සුබ බඳුන් මේ වෙලාවේ අපි මතක් කරනවා 20 දෙනෙක් සමග
අවසාන මහතරගේ මේ ස්ථානය පවත්වන්න. හොඳයි ගින්දර හොඳට එන අතරතුරේ අපේ ප්‍රවීණ සුපවේදී සූදානමින් ඉන්නවා. ඔබ රහ කොත්තුවක් ඔබට තිරින කරන්න. just one. හරි. ඉතින් මේ කොත්තුවට අපි නාසි පේස්ට් එකක් හදාගත්තා. ඒ වගේම ටොම් යම් සුප් එකට අවුත් පේස්ට් එකකුත් හදාගත්තා. ඉතින් සේර ගලංගා ඒ වගේම තමයි ගඩාදෙහි කෆිර් ලයිම් කියන්නේ ඒකට ඒ ටික දාගත්තා. ඉතින් ඒ එක්කමත් එක්කම සී ෆුඩ් එකතු කරගත්තා. සී ෆුඩ් එක්කම තව සොසේජ් චිකන් ඔයගලන්ට ආස මස් වර්ගයක් එකතු කරගන්න පුළුවන්. ඉතින් මේක ඕන කෙනෙකුට කන්න පුළුවන්. ඕනනම් චීස් ටිකක් එකතු කරන්න පුළුවන්. මේක මාර රසයි. හරිද? ඉතින් කන්න දෙන්නේ කොහොමද කියලා තමයි ප්‍රශ්නේ. හා? මොකක් රස වේද? මොකද කියන්නේ මං කියන්නේ? දෙන්න බලන්න හොඳ අත්පොරසන්න ආද දෙන්නටම ආයි මාර රසයි. එහෙනම් ජයග්‍රහණියා ඔන්න මම කිව්වා. අපි තව රාත්‍රියේදී කවුද ජයග්‍රහණය කියලා කියන්නම්. එහෙනම් අපි ඊළඟ වෙලේට යන් දෙන්න බලන්න.
अब तुम मेरा दर्द भी मेरी आशिकी अब तुम हो Look at the way I